සෞදි අරාබිය, කටාර් රාජ්‍ය, පාකිස්තානය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල්ද වහාම ඒබ්‍රහම් කිවිසුම සඳහා දායක විය යුතු බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඉරානය සමග දැනට පවතින සාකච්ඡාවලට සාපේක්ෂව මැද ප්‍රතික කලාපය තුළ වඩාත් පුළුල් හා ස්ථාවර එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහායි මෙම කිවිසුම සකස් කර ඇත්තේ. ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ මෙම පුළුල් කලාපීය එකඟතාව අවසන් අධීර කරා රැගෙන යාමට නම් නව සමාජිකයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි. එක්සත් අරාබි එමි රාජ්‍ය සහ බහරේනය දැනටමත් ඒබ්‍රහම් කිවිසුමේ සමාජකින් ලෙස කටයුතු කරනවා. මේ අතර හෝමු සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරන නෞකාවලින් ගාස්තු අය නොකරන නමුත් ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබා දෙන සේවාවට අදාළ මුදල ලබා ගන්නා බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බාගේයි ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකාව සමග ඇති කර ගන්නා කිසිදු කිවිසුමක් සම්බන්ධව විශ්වාසයක් තැබිය නොහැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. ගිවිසුමක් ඇතිකර ගැනීමට බාධා පැමිණවීම සඳහා ඊශ්‍රායලය ගත හැකි සෑම පියවරක්ම ගනු ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්. ඉරානය සමග සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට බහරේනය පියවරගෙන තිබෙනවා. ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව සමග එක්ව බහරේනය තුළ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙනුයි අදාළ පුද්ගලයින් 9 දෙනාට චෝදනා එල්ල වී ඇත්තේ. අමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් අනතුරුව පසුගිය මාර්තු මාසයේදී අදාළ පුද්ගලයින් බහරේන පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබුණා. ඔවුන් බහරේනය තුළ පිහිටා ඇති අමරිකානු හමුදා කඳවුර සහ බහරේනයේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් ඡායාරූප ඇතුළු අතිසංවේදී තොරතුරු ඉරානය වෙත සපයා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර දකුණු ඉරානයේ මිසයිල සහ බිම් බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක්ක කරගනිමින් අමරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. අමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානී අඩ්මිරාල් බ්‍රැඩ් කූපර් පවසා ඇත්තේ මෙම ප්‍රහාර මාලාව ඉරාන හමුදාව විසින් ඉලක්ක කරනු ලබන තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් දියත් කරන ලද්දක් බවයි. කෙසේ වෙතත් දැනට පවතින සටන් විරාමය පිළිබඳව අමරිකාව ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද ඔහු අවධාරණය කර තිබෙනවා. අමරිකාව එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.